ඔයා බස්වල නම් යනවනේ සෑහෙන්න. ඒ වුණාට බන්ධනාගාර බස්වල යන්න ජීවිතේට හිතන්නේ නැහැ නේද? පිරිමි ළමයි ජීවිතේට බන්ධනාගාර බස් එක රකින්න හිතන්නේ නැහැ නේ. ඒ වුණාට ඇහුවද දැක්කද බන්ධනාගාර බස් එක්ක ඔයාගේ වයස්වල දරුවෝ නැගලා යනවා. අම්මලා විදිහට, වැඩිහිටියෝ විදිහට ඒවා මේ ඇස් වලට දකින්න තරම් අපි හරි පෞකාරයි පුතා. පුතා හරි තරුණයිනේ. තරුණ වයසට දරුවන්ට ආවේග එනවා, අවශ්‍යතා එනවා. හැබැයි තරුණ වයසේදී එන සේරම ආවේග පිට කරන්න ඔයාට අයිතියක් නැහැ. ලංකාව ඇතුලේ ගෑනු දරුවෙක් තමුන්ගේ පෙම්වතා වෙතින් කාලානුරූපීව විශ්වාස කරනවනේ. අපි විශ්වාස කරපු මිනිස්සයා තව මිනිස්සු 7-8 දෙනෙක් එක්ක එකතු වෙලා අපේ ආත්මයම විනාශ කරලා දැම්මට පස්සේ තමුන්ගේ දෙමෝපියන්ට සමාජයට එච්චර රළු දෙයකට මූණ දෙන්න තරම් හයියක් නැහැ. ඒක කරගන්න ඔයාට බෑ. මතක තියාගන්න. තමුන්ගේ ගෑනු කමේ වටිනාකම වෙඩින් ගිෆ්ට් එකක් මිසක් බර්ත්ඩේ ගිෆ්ට් එකක් නෙවෙයි. ඒ නිසා ඉවසන්න. ගැනපෙනම පිරිමි ආත්මේ කොයි වෙලේ කොහොම අපි ගාවට එයිද දන්නේ නැහැ. හදිස්සි වෙලා තීරණ ගන්න එපා. ගෑනු දරුවෙක් නම් ඒ ගැළපෙන ආත්මේ එනකන් පරිස්සම් වෙන්න. පිරිමි දරුවෙක් නම් මේ ලෝකේ මොන ගෑනු ආත්මයටත් ගරු කරන්න, ආදරය කරන්න. තමුන්ගේ අම්මා කියලා හිතලා ගෑණිය පරිස්සම් කරන්න. මොකද ගෑනු කියන්නේ ලෝකේ ලස්සන වෙන්න ආව මල්. ඒවා විනාශ කරන්න එපා. ඒවා හරි පව් වැඩ. පිරිමි ආත්මයක් තමයි ගෑනු ආත්මයක් ගොඩනගන්නෙත් ගෑනු ආත්මයක් විනාශ කරන්නේ. ගෑනු ආත්මයකට බෑ තව ගෑනු ආත්මයක් විනාශ කරන්න. පිරිමි ආත්මයක් තමයි සුන්නක් දූලි කරලා දාන්න හේතු වෙන්නේ.